තාම පොඩ්ඩෙන් බලකච්ච ගහනවා. කීයද මල්ලේ ගාන? 249 ඇන්ටි. ඇන්ටි? ලගේ අයියයි මා එක පන්ති හිටියේ. හරි හරි අක්කේ. එහෙනම් මම යන්න. ඉතුරු සල්ලි දීලා යන්න. රුපියලක් මල්ලක නෑ අක්කේ. රුපියලක් නැද්ද? එහෙනම් ඒ රුපියලට හරියන්න මාව වත් ඇතුළටම දාලා යන්න. හොඳේ? රුපියලක් මට වටිනවා. මේ ලෝචි. උඹරී මගේ රුපියල් 300ක් අරන් ගිහිල්ලා ගෙනාවු ෂැම්පු බෝතලේ රුපියල් 299 ද. කොයිතෝ රුපියල? අංගේ කිල්ලුවේ නෑ අම්මේ. ඒකෙන් ටොපියක්වත් ගන්න බෑනේ. යකෝ අපේ කාලේ රුපියල් එකේ ෂැම්පු බෝතලයක් ගන්න. ඈ දැන් මුණත් බං රුපියල් ඒව 1000ක් එකතු වුණාම තමයි රුපියල් 1000 හැදෙන්නේ. මේ අම්මත් එක්ක හරි ගානට වැඩේ තියෙන්න ඕන. හරිද? රුපියලක්වත් අපත යවන්න බෑ. හරි හරි අම්මේ මං ඊළඟ පාර අනිවාර්යෙන් රුපියල අරගෙන එන්නම්. හොඳේ? මොනවාද මුදලාලි වාමේ බඩු ටික කියලා තියෙන හැටි? අයිනෝලා මොකද පස්සේ? පරිප්පු ග්‍රෑම් 500ක් ගත්තා. ගෙදර ගිහින් කිල්ල බල්ලොක තියෙන ග්‍රෑම් 495යි. ග්‍රෑම් 5ක්ම අඩුයි. ආල් කිලෝ 5ක් ගත්තා. එතනත් ග්‍රෑම් 5ක් අඩුයි. සීනි කිලෝ එකේ තියෙන ග්‍රෑම් 995යි. ඒකේ ග්‍රෑම් 5ක් අඩුයිනේ. අද මුදලාලි වාමේ එක එක්කිනාගේ ග්‍රෑම් 5 5 කරන කැට වැඩ. අයියෝ නෝලා එහෙම හිතලා අඩු කරලා නෑ. අනික ගෑම් 5ක් කියන්නේ ගණන් ගන්න ඕනේ බරක් නෙමෙයි. මොකක්ද අනික ගෑම් 5න් කරන්න පුළුවන්? ග්‍රෑම් 5න් කරන්න පුළුවන් ඒවද? අපේ ලෝචිගේ ෆෝන් එක දැක්කද? ඒකේ මුළු දවසේම TikTok බලනවා. මාස 3ක් අන්ලිමිටඩ් TikTok බලන්න සල්ලි යන්නේත් නෑලු. එනි ටයිම් data GB 30ක් ෆ්‍රීලු. අනික හිතා ගන්න බැරි data ස්පීඩ් එකක් තියෙන්නේ. අර ෆෝන් එක ග්‍රෑම් 5යි. එන්නේ මෙර්දියන් ඔය ෆෝන් එක. මුදලාලි කියන්නේ ග්‍රෑම් 5 පුත් කරන්න බෑ කියලානේ. TRC approval උත් තියෙනවා. නෝනා මේක ගෑම් පාට වැඩිය සෑහෙන වැඩි. මොකක්ද මේ ග්‍රෑම් 5 කතාව? ඇයි බං මේ ෆෝන් එකේ පෙට්ටිය ගහලා තිබේ 5G කියලා? අයියෝ අම්මේ 5G කියන්නේ ග්‍රෑම් 5 කියන එක නෙමෙයි. ඕක ඩයලොග් එකකින් ඉන්ට්‍රොඩියුස් කරපු අඩුම ගානට එන 5G ස්මාර්ට් ෆෝන් එක. ඒකයි ওই ෆෝන් එකේ data ඔච්චරටම fast. ඔය ඩයලොග් එකේ 35999ට තියෙන ෆෝන් එකනේ. මම ඕකම අපේ දුවගේ කැම්පස් වැඩවලට ලේසි වෙන්න අරන් දුන්නා. මම රුපියල් 7990ක් ගෙවලා අරන් ආවේ. මේ ඒව හරියන්නේ නැහැ මට. එක්ක මගේ අඩු වෙච්ච ග්‍රෑම් 5 ටික දෙන්න මුතුල. නැත්තම් ඒකට හරියන්න සල්ලි දෙන්න. හරිද? මුදවා කෑ ගහන්නේ. මගේ කාමරේ කිව්ව කිසිම ඇඳුමක් නෑනේ. ගෙදරට කවුරු හරි හොරකම් කරගෙන ඉන්නද ඔය ඔක්කොම? අනේ බං මේ මහලක ඇඳුම් 7-5කටවත් වටින්නේ. මං හිතුවේ බේසමක් හරි හම්බෙයි කියලා. කොහෙද මේ පහනක් නේ හම්බුනේ? මොනම අම්මා කාටද මගේ ඇඳුම් විකුණුවේ? ඇයි බං ඇහුන්නේ නැද්ද? දැන් මේ බ්ලොරියා කී ඇඳුම් වලට දෙනවා අලුත් බේසම්. මොකක්? මං ඉතින් උඹේ ඇඳුම් ටික උන්න දුන්නා. ඔය ඇඳුම් වලින් කාටවත් වැඩක් නෑනේ. බේසමක් හම්බුණු දෙකකින් වල කොච්චරකට ගන්න පුළුවන්? අනේ අම්මේ මන් මේ කාගේ ඇඳුම්ද අදින්නේ? කොහෙද මේ ගත්ත බේසම? බේසමක් හම්බුන්නේ නෑ බං. මෙන්න මේ පානක් හම්බුනේ. බ්‍රෑන්ඩඩ් කොට ඔක්කොම පමුණු ඇඳුම්. පාන? කින්නෝකෝ මම මේක Mama තමයි පාලනාව භූතයා. මාව නිදාස් කරපු සතුරට මං වලට වර 3ක් දෙනවා. කැමැති වරයක් ඉල්ලන්න. ඇත්තට හිටපන් මම ඉල්ලන්න. අනේ අම්මේ මේ මගේ ඇඳුම් දීලානේ අම්මා මේ පහනක් ගත්තේ. ඒ නිසා මම ඉල්ලන්න. හරිද? යකෝ උඹට ඇඳුම් වල සල්ලි දුන්නේ මම ඉල්ලන්නේ. මොනවද ඉල්ලන්නේ? කියා කාරිකා සල්ලි. අනේ අම්මගේ කට වහන්නකෝ. කම්පියුටර් ලොක් දාන්ස් ඒසෝ. මොන බූරුවෙන්ද බෝතියෝ? මං කිව්වා අම්මට කට වහගන්න කියලා. දැන් ඉතින් අම්මයි කට ඇරලා දෙනවා. කම්පියුටර් ලොක් දාන්ස් ඒසෝ.
දෙන්න එකතු වෙලා මොනවා හරි දෙයක් ඉල්ලමු. හරිද? මට ලංකාවෙන් පිට තියෙන හොඳම රටක හොඳම ජොබ් එකක් ඕනේ. Computer look dancer. This අම්මේ මේ අපොයින්ට්මන්ට් ලෙටර් එක ජපානයේ ටොයෝටා එකේ මට රස්සාවක් හම්බෙලා. මොනවා